ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න වෙනද වගේම අද Cook with Niranji YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මුං කැවුම් හදිසියෙවත් වැරදුනොත් කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන ඒ වගේ වැරදිලා ගල් ලුණ මුං කැවුම් මිශ්‍රණය. ඔයාලට පේනවා ඇති නිකන් කැට වගේ ගැහිලා තියෙනවා. දැන් මට මේක පොඩ්ඩක් වංගි ටික දාලා කොටා ගන්න ඕනේ. මේ වගේ ගල් වංගෙඩිය දාලා මම ටිකක් කොටා ගන්නවා. මේ තියෙන්නේ කොටාගත්ත මිශ්‍රණය. දැන් මම මේකට ලුණු වතුර පොඩ්ඩක් විතර එකතු කරගෙන චුට්ටක් අනා ගන්නවා. මේක පොඩ්ඩක් මෙහෙම අනාගෙන අතින් අනා ගන්න ඕනේ. අනාගත්ත මිශ්‍රණය තුනී කරගන්න මේ විදිහට පියනකට තෙල් ටිකක් ගාලා මම ලෑස්ති කරගන්නවා. අපිට තෙල් නැත්තම් පුළුවන් බැදපු ආල් පිටි ටිකක් පියන උඩට ඉහගෙන මිශ්‍රණය තුනී කරගන්න. මම දැන් අතින් තමයි මේ මිශ්‍රණය තුනී කරගන්නේ. අතේ තෙල් ටිකක් ගාගෙන තුනී කරගන්න යන්නේ. තමන්ට කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් බෝල විදියට උනත් හදා ගන්න පුළුවන්. ඒක ඉතින් තමන්ගේ කැමැත්ත අනුව කරගන්න. මම ඉතින් මේ විදියට මෙහෙම කපා ගන්නවා. මුං කැවුම් බෙදගන්න පිටි මිශ්‍රණය හදාගන්න යන්නේ. මම ඒකට අරගන්නේ පාන් පිටි. හාල් පිටි තියෙන අය හාල් පිටි ගන්න. ඒකට මම කහ පොඩ්ඩකුත් එකතු කරගන්නවා. ඔයාලට මේකේ ප්‍රමාණවල් දෙන්න විදිහක් නැහැ. ඔයාලා හිතේ මිම්මට ඒක හදාගන්න. උකු මිශ්‍රණයක් තමයි ඕනේ. හදිසියේ ගොඩක් උකු වුණොත් ඔයාලා වතුර ටිකක් එකතු කරගන්න. දියාරු වුණොත්
පිටි ටිකක් එකතු කරගන්න. මේ විදිහට උකුවට හදාගන්න. තෙල් හොඳට රත් වුණාට පස්සේ මුං කැවුම් ටික බෙද ගන්න ඕනේ. පිටි මිශ්‍රණය තවරපු මුං කැවුම් මේ විදිහට බෙද ගන්නවා. මුං කැවුම් බෙදගත්තට පස්සේ ඉතුරු වෙන කෑලි අයින් කරගන්න ඕනේ. නැත්නම් අනිත් ඒවා ඇලෙනවා ඒ කෑලි ගිහින්. මේ විදිහට ඇලිලා තිබුණට නිවුණට පස්සේ ඒක හරියනවා. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා ඇති කියලා නොදන්න අයට, මුං කැවුම් හදන්න දන්නේ නැති අයට, වැරදිච්ච අයට, ඒ හැමෝටම. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන්නම්. සුබ දවසක් ඔයාලට. පරිස්සමින් ඉන්න.